everyone. කොහොමද ඔයාලට? ඉතින් අදත් අලුත් vlog එකක් අරන් ආවා. අද නම් ටිකක් හොඳටම සීතලයි. අද ඉතින් නත්තල් දවසනේ. ඉතින් එන්න යන්න මාත් එක්ක අද මම නත්තල් දවසේ හවස කොහොමද ගත කරන්න කියලා බලන්න. අපි මේ ගමන යන්නේ මෙට්‍රෝ එකේ. මෙයාලට පේන්නේ මම මෙට්‍රෝ එකේ යනවා. මෙන්න මේක තමයි අපේ last destination එක. අපි දැන් එතනට ඇවිල්ලා ඉන්නේ. මේ තියෙන්නේ ෂින්ඩාවෝ වල තියෙන මික්සි shopping mall එක. අපි මේකට ආව හේතුව තමයි මේකේ තියෙනවා ක්‍රිස්මස් ඉවෙන්ට් එකක්. ඉතින් ඒකට සහභාගී වෙන්න තමයි අපි ආවේ. අපි 5 දෙනෙක් ඉන්නවා මාත් එක්ක. ඔයාලා දන්නවා මගේ මැලේසියන් යාළුවෝ 4 දෙනා ඉන්නවා. මොකද ඒගොල්ලන්ගේ performance එකකුත් මේකේ තියෙනවා. මේ විදිහට තමයි ඇතුල් වෙන තැන තියෙන entrance එක ගාව හරිම ලස්සනයි decoration එක. ඔයාලට පේනවා ඇති ක්‍රිස්මස් වයිබ් එක ලස්සනටම තියෙනවා. ඉතින් එළිය ලස්සනත් බලලා අපි ඉවෙන්ට් එක තියෙන තැනට ආවා. ඉස්සෙල්ලාම අපිට හම්බ වෙන්නේ මෙන්න මේක. මෙතන තමයි registration process එක වෙන්නේ. අපි කලින් මේ ඉවෙන්ට් එකට register වෙලා තිබුණ නිසා අපිට තිබ්බේ මෙයාලා දෙන gift pack එක ගන්න. gift pack එකට හම්බුනේ මෙන්න මේ වගේ ලස්සන gift bag එකක්. මේ තියෙන්නේ ඔයාලට පේන්නේ මගේ අතේ තියෙන්නේ gift bag එක. ඉවෙන්ට් එක තියෙන්නේ shopping mall එක ඇතුලේ. මොකද එළිය ගොඩක් අද සීතලයි. ඒක නිසා එළිය තමයි තියන්න තිබ්බේ. ඒ වුණාට ඒක shift කරලා තිබුණා ඇතුලේ තැනකට. මම ඇතුලට ගිහිල්ලා ඔයාලට පෙන්නන්න කොහොමද ඉවෙන්ට් එක වෙන්නේ කියලා. ඉතින් ඇතුළට එනකොටම මෙන්න මේ වගේ ලොකුම ලොකු නත්තල් ගහක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ඒක හරිම ලස්සනයි. ඩෙකොරේෂන් කරලා හරිම ලස්සනට තියෙනවා. මෙන්න මෙතන තමයි අපේ ඉවෙන්ට් එක තියෙන්නේ. මේ දැන් මම කරන්නේ ගේම් එකක්. මෙතන තිබ්බ ගේම් එකක්. මේකෙන් කරන්න තියෙන්නේ චොප්ස්ටික් වලින් මේ රෙඩ් බීන්ස් ගන්න. තප්පර 30ක් ඇතුළත මේ රෙඩ් බීන්ස් ගන්න ඕනේ. දෙන්නෙක් ඉන්නවා තරඟ කරන්න. වැඩියෙන්ම ගන්න කෙනාට තමයි gift එක හම්බ වෙන්නේ. මේ ඉන්නේ මගේ යාළුවා පිලිප්. එයාත් එක්ක තමයි මම තරඟෙට සම්බන්ධ වුණේ. එතකොට මම රෙඩ් බීන්ස් 9ක් ගත්තා. තප්පර 30ක් ඇතුළත එයා ගත්තා රෙඩ් බීන්ස් 10ක්. එතකොට එයා තමයි වින් කළේ. ඊට පස්සේ අපි ආවේ ක්‍රිස්මස් කාඩ් හදන තැනට. මෙතනදී අපිට ක්‍රිස්මස් කාඩ් හදන්න පුළුවන්. මේ තියෙන මං හදපු කාඩ් එක. මේ දැන් අපේ යාළුවෝ ටික ක්‍රිස්මස් කාඩ් එයාලට කැමති විදිහට හදාගන්නවා. කැමති විදිහට අපිට හදාගන්න පුළුවන්. මෙතන අවශ්‍ය කරන දේවල් තියෙනවා. ඊට පස්සේ මේ අපි 4 දෙනාගේම ක්‍රිස්මස් කාඩ්ස්. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි පොඩි ගේම්ස් තිබුණා. මේ තියෙන එක ගේම් එකක්. මේකේ තියෙන්නේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. අපේ යාළුවත් ගිහින් ඉන්නවා මෙතන. Three, two, one, read. Okay. Correct. You got 1 point. 节快乐，大家！那我们一会儿呢，我们会唱一些圣诞歌，可能你们会听过。然后 if you like it, please sing along with me, okay? Wish you a Merry Christmas. ඒ ඔයාලා දැක්කේ මගේ යාළුවෝ ටිකගේ performance එක. ඒ වගේ සින්දු, නැටුම්, ඊට පස්සේ තව group dances, ඒ වගේ ගොඩක් දේවල් මේ ඉවෙන්ට් එකේ තිබුණා. perform කරපු අයට ඊට පස්සේ තෑගිත් හම්බුණා. මේ ඔයාලට පේන්නේ perform කරපු අයට දුන්න තෑගි. ඊට පස්සේ අපි ඒක ඉවර වෙලා ඉතින් අපේ ක්‍රිස්මස් ඩිනර් එක ගන්න ගියා. මේ රෙස්ටොරන්ට් එක ටිකක් විශේෂයි. මොකද්ද විශේෂත්වය කියලා ඔයාලම බලන්න.
මමත් මුලින් ගිහම මටත් තේරුන්නේ නෑ වුණාට පස්සේ තමා තේරුනේ මේකේ විශේෂත්වය තමයි මේකේ කෑම සර්ව් කරන්නේ රොබර්ට් වේටර්ස්ලා. මේ ඔයාලට පේන්නේ ඒ වගේ චූටි රොබර්ට් කෙනෙක්. ඊට පස්සේ මේ තියෙන්නේ මෙනු එක. මේක පේපර් මෙනු එකක් වගේම මෙන්න මේ වගේ ටැබ්ලට් මෙනු එකකුත් තියෙනවා. මේකෙන් අපිට කැමති කෑම තෝරලා ඕඩර් කරන්න පුළුවන්. මේ රෙස්ටුරන්ට් එක වෙස්ටර්න් ටයිප් රෙස්ටුරන්ට් එකක්. මේ තියෙන්නේ අපිට හම්බ වෙච්ච ෆ්‍රී ඩ්‍රින්ක් එක, කොෆි එකක්. මේ අපේ කට්ටිය දැන් කෑමෙනකම් බලාගෙන මොකද ඒ වෙලාවේ අපිට හොඳටම බඩගිනි. අපි ඕඩර් කරපු ඒවා තාම ආවේ නැහැ. මේ ඔයාලට පේනවා ඇති මේ රවුමට කැරකි මේව දිගේ ඔය මේ රොබර්ට් වේටර්ලා තමයි එන්නේ චූටි අය. ඊට අමතරව තව ලොකු එක්කෙනෙකුත් ඉන්නවා. මේ එකක සාමාන්‍යයෙන් එන්න පුළුවන් ගේන්න පුළුවන් එක ඩිෂ් එකයි. අර ලොකු රොබර්ට්ගේ ගාව නම් ටිකක් ලොකු ඩිෂ් එන්නේ එයාගේ අතේ. බලන්නකෝ ඉස්සරහට. මේ ඉන්නේ මං කිව්වා අර ලොකු රොබර්ට් තමයි ඔය ඉන්නේ. ඔන්න දැන් අපේ ටේබල් එකේ ඩිෂස් ටික එනවා. මේ එන්නේ එක ඩිෂ් එකක්. මේක මං හිතන්නේ පිට්සා. ඔව් මේක පිට්සා ඩිෂ් එක. මේ ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ අපි ඕඩර් කරපු කෑම ටික. අපි එක එක විදිහේ ඩිෂස් ඕඩර් කරා. මගේ එක තාම ඇවිල්ලා නැහැ. මේ දැන් ඉන්නේ මම ඕඩර් කරපු ඩිෂ් එක. මේක නාසි ගුරන් එකක්. මේක හරිම රසයි. ඒ වගේම ලස්සනයි. ඊට පස්සේ අපි මෙයාලට ලැබුණු කුකීස් gift එකත් අන්බොක්ස් කරා. මේ තියෙන එක. ඊට පස්සේ ඒව ඔක්කොම කරලා අන්තිමට අපි අපේ තෑගි ටිකත් අරගෙන ගෙදර ආවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් ගිහින් එන්නම්.